ආයිබෝවන් සුබ දවසක් අද 2026 ජූනි 20 වෙනි සෙනසුරාදා දවස. අද රාහු කාලයේ එදිලා තියෙනවා පෙරවරු 9:08 සිට පෙරවරු 10:30 දක්වා. පෙරවරු 9:08 සිට පෙරවරු 10:30 දක්වා එදිලා තියෙනවා. අද සුබ දිශාව උතුරු දිශාව. ඒ වගේම අද සියලුම කාර්යයන් සඳහා සුබ මුහූර්තය අභිජිත් නැකත එදිලා තියෙනවා පෙරවරු 11:47ට. අපි බලමු අද ඔබේ ලග්නයට කොහොමද කියලා. මේෂ ලග්නය. මේෂ ලග්නෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් පස්වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස කේතු සමග සංයෝගවයි. සඳු අද දවසේ ඔබේ ලග්නයේ පස්වෙනි භාවයේ සිටින්නේ. ඔබට අද දවස මිශ්‍ර ඵල උදා කරන දවසක් වගේම ඔබේ දරුවන් අසනීප වෙන්න පුළුවන් දවසක් බව සිහියේ තබා ගන්න. දරුවන්ගේ අසනීපකම් වෙනුවෙන් වැයපස ඉහළ යන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබේ ප්‍රේම සම්බන්ධතාවලට බාධා මතුවෙන්න පුළුවන්. වගේම අසම්මත ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් කියන කාරණේත් මතකයේ තබා ගන්න. ඒත් එක්කම ඔබේ සෞඛ්‍ය පිළිබඳව තරමක් සැලකිලිමත් වන්න. විශේෂයෙන් උදරයේ උෂ්ණ රෝග පවතින අය, ગેස්ට්‍රයිටිස් වැනි රෝග පීඩා උත්සන්න වෙන්න පුළුවන්. ඔබ සෞඛ්‍ය උපදෙස් පිළිපදින්න වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්න. අද දවසේ උදරගත රෝග පීඩා වලින් ඔබ පීඩා විඳින්න පුළුවන්. ඔබත් ජයපීරිත සජ්ජායනා කරමින් එසේත් නැත්නම් ජයපීරිත ශ්‍රවණය කරමින් ඔබ දවස ආරම්භ කරන්න. ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් හතරවන භාවයේ සඳු කේතු සමග සංයෝගව ගමනේ යෙදෙන අද දවසේ ඔබේ ලග්නයෙන් දෙවැන්න බුධ සක්ෂේත්‍ර බලයෙන් දෙවැන්නේ තැන්පත් වීම අද ඔබට යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක්. විශේෂයෙන් ඔබට ලැබීම් අතින් යහපත් දවසක්. ඔබ කරන වෙළඳ ව්‍යාපාරයෙන් ඒ වගේම ඔබ කරන්නා වූ ස්වයං රැකියාවෙන් ඔබට විශේෂ වාසි අත්වෙන්න පුළුවන් දවසක්. ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. ඔබට වාසි අත්වෙන්න පුළුවන්. ඒ වගේම තමයි ඔබ උස් ස්ථානවල වැඩ කරන අයෙක් නම්, උස සාමාන්‍ය පොළොව මට්ටමින් ඉහළ ස්ථානවල වැඩ කරන අය නම් ඊටාම කල්පනාවෙන් වැඩ කරන්න. ඔබට අනතුරු සිදු වෙන්න පුළුවන් සම්භාවිතාව ඉහළයි කියන එක මතකයේ තබා ගන්න. ඔබටත් හදිසි රෝග පීඩා මතුවෙන්න පුළුවන් බැවින් සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වෙන එක ඊටමත් හොඳයි. ඔබත් සූර්ය පිරිත සජ්ජායනා කරමින් එසේත් නැත්නම් සූර්ය පිරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න. ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. මිථුන ලග්නය. මිථුන ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් තුන්වෙනි භාවයේ සඳු කේතු සමග සංයෝගව ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරනවා. ඔබේ ලග්නාධිපති බුධ ඔබේ ලග්නයේම සක්ෂේත්‍ර බලයෙන් පිහිටීම රවි සමග සංයෝගව ඔබට වාසි අත්වන දවසක් බව මතකයේ තබා ගන්න. විශේෂයෙන්ම ඔබටත් ලැබීම් අතින් හොඳයි. ඔබ වෙනදාට වඩා උනන්දුවෙන් උත්සාහයෙන් උද්‍යෝගයෙන් කටයුතු කරන ස්වභාවයක් පවතිනවා. ඒ වගේම ඔබ ඉදිරිපත් වන තරඟ විභාග ආදියෙන් ඔබට විශිෂ්ට ප්‍රතිඵල අත්වෙන දවසක්. ඒ වගේම තමයි ඔබට හිතවතුන්ගෙන් උදව් උපකාර ලැබෙන ඔබේ ඥාතීන් අතර කැපී පෙනෙන චරිතයක් බවට අද දවසේ ඔබ පත් වෙයි. ඔබත් දස දිසා පිරිත හෝ සූර්ය පිරිත සජ්ජායනා කරමින් එසේත් නැත්නම් ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න. ඔබට විශේෂ සුබ ඵල අත්වේවි. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබේ ලග්නාධිපති සඳු කේතු සමග සංයෝග ඔබේ ලග්නයෙන් දෙවැන්නේ ගමන් කරන අද දවස ඔබටත් යහපත් මිශ්‍ර ඵල උදා කරන දවසක්. ඒ වගේම ගුරු සිකුරු සංයෝගව ඔබේ ලග්න භාවයේම තැන්පත් වෙලා ඉන්න අද දවසේ ඔබටත් ලැබීම් අතින් යහපත් දවසක්. ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. මොකද ඔබටත් ධනවාසි උදා කරන දවසක්. ඒ වගේම තමයි ඔබ මතකයේ තබා ගන්න ඔබේ ගෞරවයට යම් හානියක් සිද්ධ වෙන්න පුළුවන් දවසක් බැවින් ඔබ වචන පාවිච්චි කිරීමේදී ඊටමත් සැලකිලිමත් වෙන එක ඊටමත් හොඳයි කියලා සිතේ තබා ගන්න. ඒ වගේම ඔබ තවත් ඔබේ වැයපස තරමක් ඉහළ යන්න පුළුවන්. අනවශ්‍ය කාරණා සඳහා ඔබට වියපැහැදම් වෙන්න පුළුවන්.
ඔබ විය පැහැදම් කිරීමේදී අවශ්‍ය කාරණාව සඳහා විය පැහැදම් කිරීමට මතකයේ තබා ගන්න. ඔබත් ජයපිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. එසේත් නැත්නම් ජයපිරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබඵල උදා වේවි. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයේම සදුකේතු සංයෝගව ගමනේ යෙදෙන අද දවස ඔබ අධ්‍යාපනය ලබන අයෙක් නම් අධ්‍යාපනය ලබන දුවා දරුවන්ට අද දවස විශේෂ වාසි අත්වන දවසක්. අලුත් විෂයන් ඉගෙන ගන්න අත්පොත් තබන්න අද ඉතාමත් හොඳ දවසක් කියන එක මතකයේ තබා ගන්න. විශේෂයෙන් උසස් අධ්‍යාපන ආදියට යොමු වන්නත් අද දවස සුබයි. ඒ වගේම ඔබට හිස රදේ වැනි රෝග පීඩා මතුවෙන්න පුළුවන්. සෙම ආශ්‍රිත රෝග පීඩා වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියේ දුර්වල වීමෙන් ඇතිවන රෝග පීඩා වලට ඔබ ලක් වෙන්න පුළුවන් කියන එක මතකයේ තබා ගන්න. ඔබත් ජයපිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. එසේත් නැත්නම් ජයපිරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න. ඔබට විශේෂ සුබඵල අත්වේවි. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 12 වෙනි භාවයේ සඳු කේතු සමග සංයෝගව ගමනේ යෙදෙන අද දවස ඔබටත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන් ඔබට අලස බව දැනෙන, කම්මැලිකම දැනෙන දවසක් වේවි. ඒ වගේම ඔබට අද යම් පාඩු සිද්ධ වෙන්න පුළුවන්. අද ඔබ යම් කටයුත්තක් වෙනුවෙන් මුදල් ආයෝජනය කිරීමට අපේක්ෂාවෙන් සිටිනවා නම් ඒ දවස තව දවසක් දෙකකට පස්සට දාගන්න. මොකද අද දවසේ අලුත් දේවල් සඳහා මුදල් ආයෝජනය කිරීමෙන් ඔබට පාඩු සිද්ධ වෙන්න පුළුවන් කියන එක මතකයේ තබා ගන්න. ඒ වගේම හිතවතුන් අතර යම් අනවබෝධයකින් කටයුතු කරන ස්වභාවයක් අද දවසේ පවතීවි. ඔබ ඉතා ඉවසීමෙන් කල්පනාවෙන් කටයුතු කළ යුතු දවසක් අද දවස. ඔබ සූර්ය පිරිත සජ්ජායනා කරමින් එසේත් නැත්නම් සූර්ය පිරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට සුබඵල අත්වේවි. තුලා ලග්නය. තුලා ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 11 වෙනි භාවයේ සඳු ගමන් කරනවා. වගේම ඔබේ ලග්නාධිපති ලග්න භාවයෙන් 10 වෙනි භාවයේ ගමන් කරනවා. ඔබට අද මිශ්‍ර ඵල උදා කරන දවසක්. විශේෂයෙන් වාසි අත්වන දවසක් අද දවස. ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. ඔබත් ඔබ ඇසුරු කරන්නන් වගේම පවුලේ ඥාති හිත මිත්‍රාදීන් අතර කැපිපෙනෙන චරිතයක් බවට පත් වේවි. ඒ වගේම ඔබෙන් උදව් ඉල්ලා ඥාති හිත මිත්‍රාදීන් පැමිණේවි. ඔබ පෙරලා ඔවුන්ට උදව් කරන්න ඒ ප්‍රතිවිපාක ඔබට ඉතා ඉහළින් ලැබෙන බව මතකයේ තබා ගන්න. ඒ වගේම ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. නමුත් ඔබ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන්න. හදිසි නොසිතූ රෝග පීඩා වලට ලක් වෙන්න පුළුවන් බව මතකයේ තබා ගන්න. ඔබත් සූර්ය පිරිත හෝ ජය පිරිත සජ්ජායනා කරමින් එසේත් නැත්නම් ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබඵල අත්වේවි. උච්චික ලග්නය. උච්චික ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 10 වෙනි භාවයේ සඳු කේතු සමග සංයෝගව ගමනේ යෙදෙන අද දවසේ ඔබටත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන් ඔබ රැකියාව කරන ස්ථානයේ ඔබ යම් ඇගයීමකට, ගෞරවයට, ප්‍රසාදයකට ලක් වේවි. ඒ වගේම ඔබට සිටි රහස් සතුරන් පරාජය වී ඔබේ බලය ඉස්මතු වෙන දවසක් බවට පත් වේවි. ඔබ දේපල වෙළඳාමේ නිරත වන අයෙක් නම් ඔන්න ඔබට විශේෂ වාසි අත් වෙනවා. ඒ වගේම ඔබ අතරමැදි වෙළඳාම කරන අයෙක් නම්, බ්‍රෝකර් වැඩ කරන අයෙක් නම් ඔබට යහපත් දවසක් බව මතකයේ තබා ගන්න. ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. ඔබත් ජයපිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබඵල අත්වේවි. ධනු ලග්නය. ධනු ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 9 වෙනි භාවයේ සඳු කේතු සමග සංයෝගව ගමනේ යෙදෙන අද දවසේ ඔබටත් මිශ්‍ර ඵල උදා කරන දවසක් වේ. විශේෂයෙන් පෙර පින ඵල දෙන අද දවසේ ඔබ පිනට දහමට සිත යොමු වන ආගමික වතාවත් ආගමික උත්සවාදයට සහසම්බන්ධ වන්න අවස්ථාව උදා වේවි. ඒ වගේම ඔබත් වන්දනා ගමන්නාදිය සැලසුම් කරායි වන්දනා ගමන්නාදියට සම්බන්ධ වන්න අවස්ථාව උදා වේවි අද දවසේ. ඒ වගේම තමයි කලින් පැවති සිතේ පැවති චිත්ත පීඩාව යම් ප්‍රමාණයකට පහව ගොස් ඔබට සිතට සැනසෙලිදායක තත්ත්වයක් උදා වෙන දවසක් බවට පත් වේවි. ඔබත් ජයපිරිත සජ්ජායනා කරමින් එසේ නැත්නම් ජයපිරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබඵල අත්වේවි. මකර ලග්නය. මකර ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 8 වෙනි භාවයේ සඳු කේතු සමග සංයෝගව ගමනේ යෙදෙන අද දවස ඔබට මිශ්‍ර ඵල උදා කරන දවසක් වේ. විශේෂයෙන් ඔබ গুপ্ত ශාස්ත්‍රයෙන් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් ඵල ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කරන්නේ නම්
ඔබට එයින් විශේෂ විශිෂ්ට ප්‍රතිඵල අත්කර ගැනීමේ හැකියාවක් පවතින බව මතකයේ තබා ගන්න. ඒ වගේම තමයි ඔබ යන්නේන ගමන බිමනින් පරිස්සම් වෙන්න. ඒ වගේම ඔබ කරන කාර්ය පිළිබඳව අවධානයෙන් අවබෝධයෙන් කටයුතු කරන්න. ඔබට හදිසි අනතුරු ආදියට ලක්වීමට තියෙන සම්භාවිතාව ඉහළ බව මතකයේ තබා ගන්න. ඔබත් සූර්ය පිරිත සජ්ජායනා කරමින් එසේත් නැත්නම් සූර්ය පිරිත ශ්‍රවණය කරමින් දවස ආරම්භ කරන්න ඔබට විශේෂ සුබඵල අත්වේවි. කුම්භ ලග්නය. කුම්භ ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 7 වෙනි භාවයේ සඳු ගමනේ සඳු කේතු සමග ගමනේ යෙදෙන අද දවස ඔබටත් යහපත් මිශ්‍රඵල උදා කරන දවසක් වේවි. විශේෂයෙන්ම ධනලාභ ධනයෝග උදා කරන අද දවසේ ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් එහෙම ගන්න අමතක කරන්න එපා. ඔබ හවුලේ කරන කටයුතු වලින් ඔබට වැඩි වාසි අත් වෙනවා. ඒ වගේම ඔබ සමූහයක් හැටියට ටීම් වර්ක් එකක් හැටියට වැඩ කරන අයෙක් නම් ඔන්න ඔබේ නම ඔබේ ටීම් එකට ඔබේ කණ්ඩායමට විශේෂ වාසි අත්වන දවසක් බව මතකයේ තබා ගන්න. ඔබත් ජය පිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. ඔබට විශේෂ සුබඵල අත්වේවි. මීන ලග්නය. මීන ලග්නයෙන් උපන් ඔබේ ලග්න භාවයෙන් 6 වෙනි භාවයේ සඳු ගමනේ යෙදෙන අද දවස ඔබට යහපත් මිශ්‍රඵල උදා කරන දවසක් වේ. විශේෂයෙන් ධනලාභ ධනයෝග උදා කරන අද දවසේ ඔබත් යන්නේන ගමන් ස්විප් ටිකට් එකක් ගන්න අමතක කරන්න එපා. ඒ වගේම ඔබට සිටි රහස් සතුරු පීඩා ඍජු සතුරු පීඩා මර්ධනය වී ඔබේ බලය ජවය ඉස්මතු වන දවසක්. ඔබේ ශක්තිය ඔබ සහජ කුසලතාවයෙන් යම් නිර්මාණයක් කරන්නම් ඒ නිර්මාණය ප්‍රසිද්ධ වෙන ප්‍රචාරය වෙන දවසක්. එයින් ඔබට වාසි අත්වන දවසක් බවට පත් වේවි. ඒ වගේම ඔබ අලුත් නිර්මාණය යම් නිර්මාණ ශාස්ත්‍රයක රැකියාව කරන අයෙක් නම් කලාවට සම්බන්ධව කටයුතු කරන අයෙක් නම් ඔබට විශේෂ වාසි අත්වන දවසක් බවට පත් වේවි. ඔබත් ජය පිරිත සජ්ජායනා කරමින් දවස ආරම්භ කරන්න. ඔබට විශේෂ සුබඵල අත්වේවි.